ඔබ දන්නවද එංගලන්තේ නවකතාවකට හරවපු හැරි පෝටර් කියන්නේ මේ හෙළයේ මන්ත්‍ර ආචාර්යවරයෙක්ගේ ජීවිත කතාවක් කියලා? හැරි පොටර් උපන්නේ ලංකාවේ කියලා මට සාක්ෂි ඇතිව පෙන්වන්න පුළුවන්. මෑතකදී මම සොයාගත්තු පුස්කොළ පොතක සහ සෙල්ලිපි දෙකක මෙහෙම කොටලා තිබුණා. එකු පුතු ශොබන ලිලිය කඩුසු ජෙම්ස් පොට්ටර් හැරීද හෙලෝ දිවි ජනමදිනි. මේකේ තේරුම එකු පුතු එකම පුත්‍රයා. ශොබන ලිලි කඩුසු ජෙම්ස් පොට්ටර් ශෝභමාන වූ ලිලි සහ කඩවසම් ජේම්ස් පොට්ටර් යන දෙදෙනාගේ. හැරි ඉද හෙලෝ දිවි ජනමදිනි මේ හෙළය නම් දූපතේ ජනමය ලද්දේය. පහත සඳහන් මන්ත්‍රයනුත් මට ඒ පෞරාණික පුස්කොළ පොතේම තිබී හමු වුණා. විගු ලෙවිස මතුරු උසිකැර පවනු. විංගාඩියම් ලෙවියෝසා මන්ත්‍රයනේ යමක් ඔසවා පාකෙරේ. ලුමෝස මතුරු පලව් අඳුරු. ලූමෝස් නම් මන්ත්‍රය අඳුර පලවා හරියේ. ක්‍රිසි මතුරු මහ බය වදක දෙමහා. ක්‍රිෂියා තස් මන්ත්‍රය මහත් භයංකර වූ වද පමුණුවයි. අව කදවුරු මතුරු පන හරුමෙයි. අවාඩා කෙඩ්ඩව්රා මන්ත්‍රය ජීවිතය තොර කරෙයි. එක්ස්පෙතරු මිතුරු මතුරු මිතුරු මත ලා සතු මව් දිමතුරු පලව්. එක්ස්පෙක්ටෝ පට්‍රෝනම් නම් මිතුරු මන්ත්‍රය ප්‍රියමනාප මතකයන්ගේ සතේකුමවා ඩිමෙන්ටරයෙන් පලවා හරිය. තව තැනක මෙහෙම සඳහන් වුණා. රකුසු මයු නයු සිවු දනෝ මහරු ග්‍රිෆිදුරු. මහරු රවණකලු මහරු සලසරු මහරු හෙල්ගු ඉද පසලෝ හොගු පිණිස කරසිස්ලෝ. මේකේ තේරුම මෙහෙමයි. රකුසු මයු නයු සිවු රාක්ෂස මායකාර නායකයන් සිවු දෙනා වන මහරු ග්‍රිෆිදුරු. මහා එදුරු ගොඩ්රික් ග්‍රිෆින්ඩෝ. මහරු රවණකලු මහා එදුරු රවීනා රේවන්ක්ලෝ. මහරු සලසරු මහා එදුරු ස්ලිඩරින්. මහරු හෙල්ගු මහා එදුරු හෙල්ගා හාෆල්ෆ. ඉද පසලෝ මේ පාසෙලේ හොග්ගවෝට්ස් පිණිස කර පින් තකා සාදවා. සිස්ලෝ ලොව පුරා සිසුන් වෙනුවෙන්. වොල්ඩමෝට්ගේ ප්‍රහාරයෙන් හානිවුණේ හැරීගේ නලලට පමණක් නෙවෙයි. ඔහුගේ අක්ෂිවලටද හානිවීම නිසා කුටා කල සිටම දෘශ්‍යාබාධා කෙටිවී කන්නාඩි දාන්න වුණා. මේ නිසා කුටා කාලයේ සිටම ඔහු හෙළබසින් පොට්ට හැරී ලෙස නම් වුණා. ඒ අනුව තමයි ඔහුව පසුකාලීනව හැරි පොට්ටයා හෙවත් හැරි පෝටර් ලෙසින් නම් වුණේ. මේ බව හැරි පෝටර් චිත්‍රපටයේදී ඩම්බල්ඩෝර් හැරිව ආමන්ත්‍රණය කරන නිවැරදි ආකාරය බැලීමෙන් ඔබට තහවුරු කරගන්න පුළුවන්. ඔහු නිතරම හැරි පොට්ටා ලෙස ආමන්ත්‍රණය කිරීම දකින්න ලැබෙන්නේ මේ නිසා. ඔය හැරි පොටර් පොත පෙළේ අන්තිමට කියන මහලොකු ප්‍රොෆසි එකත් අපේ දෙයක්. එක මුලින් ගොඩවායේ සෙල් ලිපිය තිබ්බ මෙහෙමයි. එකු අනෙකු රන්ද නොරන්ද. ඒ කියන්නේ එකෙකු අනෙකා ජීවත් වෙනතෙක් ජීවත් විය නොහැක. ඩක ලෝඩ වෝල්ඩූ මිනි හිස සපු නිබදවන දින දුම්දෝ මහනා මියති. ඒ කියන්නේ ඩක ලෝඩ ඩාක් ලෝඩ වෝල්ඩූ වෝල්ඩ මෝට් මිනි හිස සපු නුබදවන මිනි හිස සහ නාගයා සහිත ලකුණ අහසේ දිදුලන දිනෙක් දුම්දෝ මහනා මියදූ ඩම්බල්ඩෝ මහනා හෙවත් විදුහල්පති මියයයි. තව පුස්කොලක් ඡේදයක් මෙහෙම තියෙනවා. රොනු හමිනි දිනියේ ඉද දනව දනු. රොනු හමිනි හර්මයිනි දිනියේ දිනාගත්තේ. ඉද මෙහි. දනු දනව්වේ. දනු දැනගන්න. මේ තොරතුරු තියෙන පුස්කොළ පොතේ අයිතිකාරයා වෙන්නේ දමිත් කේතක මහතා. මේ හොග්වට්ස් පාසලේ තිබුණු බවට සාක්ෂි තියෙන්නේ වත්මනේ ගල්ල නමින් හඳුන්වන ප්‍රදේශය. අදටත් ගාලු කොටු පවුරේ සැංගොනු සාක්ෂි බොහොමයක් තියෙනව මේ ගැන. මේ සාක්ෂි වසන් කරන්න තමයි ගාල්ල කොටුවේ එක්තරා බාලිකා විද්‍යාලයක් ඒ සාක්ෂි තිබෙන භූමියට උඩින් සුද්දෝ හදලා තියෙන්නේ. අපි ඒකේ කැනීම් කරන එක වළක්වන්න. හෙළය උපන් මේ මහා මන්ත්‍රාචාරීන්ගේ උරුමය පර සුද්දෝ අපෙන් පැහැරගෙන ජේ.කේ. රෝවලින් නම් වංචනික ගැහැණියක් සත්ව කොට පවරා උන්ගේ දේවල් වගේ අද ලොවට කියනවා. ඕන පර සුද්දෙකුට සුදුවෙස්ගත් ගැත්තෙකුට මාත් එක්ක විවෘතවාදයට මම අභියෝග කරනවා. එංගලන්ත මතේ හිසින්ගත් කළු සුද්දන්ටත් අභියෝග කරනවා වාදයට එන්න කියලා.